Hi guys, ඔයගොල්ලෝ අද එක දිලා ඉන්න වගේ තුන්වෙනි vlog එකත් එක්ක දැන් නම් අවු අඩුයි පොඩ සීතලයි කියන්නේ මේ ලංකාවේ වගේ නිකන් නෑ සීතල පොඩි වුණා සීතල නම් පාරක් තියෙනවා රස්නේ නැතිලා තියෙන්නේ දැන් රස්නේ ඇත්තටම නැතිලා තියෙන්නේ අපිට පේන මෙහි බස් ඒ තමයි බස් යන්නේ අපිට බස් එක ඔන්ලයින් බුක් කරන්න පුළුවන් මේගොල්ලන්ගේ තියෙනවා Kuwait City බස් කියලා සිටි බස් කියලා වෙනම සර්විස් එකක් තියෙනවා ඒ බස් එක අපිට වෙන් කරගන්න පුළුවන් ටිකට් එකක් දාලා සිංගල් වෙන් කරන්න පුළුවන් ගෲප් වෙන් කරන්න පුළුවන් මම තාම එකපාරක් බස් එකේ ගියේ නෑ අපි බස් එකෙත් යන දවසක මම හිතන්නේ බස් එකේත් මේ වීඩියෝ ඔන් කරගෙන පිස්සු ගින්න පුළුවන් කියලා මොකද මේක මේ අරබික් එකක් නිසා ඒ යුරෝපේ වගේ වුණා නම් වීඩියෝ කොන් කරගෙන අපිට පුළුවන් වැඩේ කරන්න බලමු පාර පැන ගන්න ඕන වාහන අඩුයි ඒත් එකෙන් පාර පයින් යන්න පොඩි කේස් එකක් තියෙනවා මේ වෙයි කහිරක් නැහැ කහිරක් කියන්නේ මේ කොසින්යක් නැහැ කොසින්යක් තියෙනවා ඇති මේ මම බෙහෙත මානේ හොයාගන්න නැහැ කොසින්යක් ඒත් එකේ අපිට පයින් ඕන ගොඩක්ම මේගොල්ලෝ දැනට පාවිච්චි කරන් තියෙනවා මේ ඉලෙක්ට්‍රික් කාර් ඉතින් ඉලෙක්ට්‍රික් කාර් එක මේ අර වාහන වල දුම් කේස් නම් නෑ ලංකාව වගේ රටවල් වල වගේ ලොකු දුම් කේස් නැහැ කට්ටි ගාලා තිබ්බ කලින් වීඩියෝ එකේදී ෆෝන් එක පොඩ්ඩක් එල්ලෙනවා කියලා පොඩි ෂේක් එකක් යනවා කියලා වීඩියෝ එකේ මම හිතන්නේ ෂේක් එක දැන් නැති වෙයිද කියලා මොකද මම මේ පොඩි ට්‍රයිපොඩ් එකක් ගත්තා KD පාක් වගේ උනේ අන්දාක් වගේ අංගසල්ලේ උඩ 50ක් වගේ උනේ ට්‍රයිපොඩ් එකක් ගත්තා ඒ ට්‍රයිපොඩ් එකෙන් තමයි මම මේ වීඩියෝ එක කරන්නේ කොහොමරි දැන් මේ ප්‍රශ්නෙත් හරියටි ඒ වුණාට මේක මදි මේකෙත් පොඩ්ඩක් හෙල්ලෙනවා වගේ මටත් ටිකක් තේරෙනවා මං කලින් වීඩියෝ එකේදී මේ හෙල්ලෙන එක තියෙන හිතන්නේ නැතුව ඔය වීඩියෝ කරගෙන ගියා අපි ලබන මාසේ ගන්න හිතන් ඉන්නේ විම්බල් එකක් ස්ටේබලයිසේෂන් එකක් බලමු ඉතින් එකක් ගන්න යනවා එක ගන්න යනකොට වීඩියෝ එකක් දාන්න දිග මදි වගේ ට්‍රයිපොඩ් එක අවුලක් නැහැ මේක තමයි ගත්තේ මේක හොඳ මෙටල් එකක් ට්‍රයිපොඩ් එක මේක තමයි ගත්තේ ඉතින් වැඩවලට පොඩි කේස් එකක් තියෙනවා ඇප් එකේ හැටියට කිලෝමීටර් 4ක් පයින් යන්න ඕන 4ක් ඉතින් 4ට පයින් යන්න කියලා බැලුවේ පයින් ගිහිල්ලා බලමු ඉතින් නැති මේ පොඩි ටවුන් නිකන් ලංකාවේ කොළඹ වගේ වෙන්නේ කලින් වීඩියෝ එකේදී කට්ටිය අහලා තිබ්බා මේ කොහොමද වතුර බොන්නේ දේවල් කරන්නේ කියලා කොහොමරි වතුර බොන කේස් එක කරන මේ එකපැත්තකින් වතුර බෝතල් මේ සාමාන්‍යයෙන් ටැප් ලයින් තියෙනවා ටැප් ලයින් වලින් බිව්වොත් නම් ආයෙ ලෙඩම තමයි කියන්නේ අපි වගේ ලංකාවේ ඉඳලා පිටට කෙනෙක් මෙහෙට ආවට පස්සේ වතුර බොනවා කියලා කියන්නේ ඒ කියන්නේ අර මෙහි තියෙන තනිකරම මුහුදෙන් අරන් ෆිල්ටර් කරලා ලුණු අයින් කරලා ක්ලෝරින් කරලා ලුණු අයින් කරලා සාමාන්‍ය වතුර වගේම තමයි වෙනසක් නැහැ. හැබැයි වෙනස කර දින්නේ
මේගොල්ලෝ මුහුදෙන් ගන්න එක තමයි වෙනස කරලා තියෙන්නේ. ඊයස්සේ මේ මට පොඩි දෙයක් අමතක වුණා. මේ වතුර බෝතලක් ගත්තෙත් නැහැ, කන්න මුත් ගත්තෙත් නැහැ. මේ පිස්ස වගේ එළියට බැලලා ආවා. දැන් මාර කේස්යක් එන්න මේ හරිය මේ පේන්න කඩයක් හොයාගන්න නැහැ. දැන් මම බලාගෙන ආවේ නේ එක දිගටම හොයාගන්න කඩයක් නැහැ. බලමු මොකද කරන්න පුළුවන් කියලා. ඔය මචං මම මේ රෙන්ට් එකට දීලා තින්නේ ඕක. ඕක රෙන්ට් එකට දුන්නා මං ඊයේ මේ දැන් මේ පයින් ගියාට මම ඕක සල්ලි දීලා අරන් තින්නේ. මේ අම්බෝ මේ මේක බලන්නේ උන් මේ හිතන්න එපා මේ සල්ලි දීලා මේ පිස්සු යන ආතල්ලකට කිව්වේ මේ රටකට යනනම් ජොබ් එකකට මම කියන්නේ කුවේට් නෙමෙයි ඕනම රටකට කියන්නේ රටක් නේද ඒක වෙන ලෝකයක් නෙමෙයි ඕනම රටකට මිනිස්සෙක් වැඩට එනවා නම් මේන් වෙන්දා ලංකාවේ නම කන්න නැතුව තියාගෙන ඉන්න දැනටවත් දැන් මම වැඩ කරන්නේ මොකේද කියලා මට දන්නවනේ අපේ කම්පැනි දැන්ටවත් දැන් අපිත් එක්ක ආව සෙට් එකක් අපිත් එක්ක ආපු සෙට් එකකින් දැනට 50ක් විතර ආපහු ලංකාවට ගියා. ලංකාවට ගියේ මොනා කරලාද? ඔක්කොම හරි වැරද්දක් කරලා නැත්තම් උන්ට මෙහි ඉන්න බැරුව මොකක්ම හරි ගුණ වැඩක් කරලා ඒ වගේ තමයි ලංකාවට ගියේ. ඉතින් උඹලට ලංකාවේ ඒජන්සි එකකින් හරි උඹ තනියෙන් හොයාගෙන හරි මොකක් හරි කරගෙන සුපිරිම ගණේ තියෙන ජරස්තාවල් අනම් මනම් මොන මගුල හොයාගත්තත් වැඩක් නැහැ. උඹ ලංකාවේ නම හරි සවුත්තු කරලා විනාශ කරලා යනවා නම් ඇත්තම කිව්වොත් මේ ගිය සෙට් එකෙන් භාගයක් ලංකාවේ නම කාලා ගියේ. මම දන්න විදිහට දෙන්නේ 3 දෙනෙක්. ඇත්තම කිව්වොත් කියන්න ලැජ්ජයි මත්ද්‍රව්‍ය කේස් වලට තමයි ගිහිල්ලා තින්නේ දෙන්නේ 3 දෙනෙක්. කවුද කියලා කියන්න අවස්ථාවක් නැහැ මෙතන අනුගේ රෙද්ද වලට නැහැ බලන්න. බලන්න අනුගේ රෙද්ද වලට මම නිකන් කියන්නේ මේ ඇවිල්ලා ගොන් ආතල්ලා අරගෙන විනාශය කරනවා. ඇත්තම කිව්වොත් ඉඳපන් ලංකාවටලා අඩුම ගානේ කුලි වැඩක් කරපන් එන්න එපා මේවට. ආවට දෙන්නේ මේවට සිරාවට එන්න එපා. මේවට එනවා කියලා කියන්නේ තනි කරන ගොබිලම් වැඩක්. මේවට එන්න එපා. ඉතරයි කියන්න තින්නේ. අලුතෙන් රටේ ඉන්නේ උන්ට ඇවිල්ලා ඉන්නේ උන්ටයි අපි රට යන්න ඉන්නේ උන්ටයි ඔක්කොම ගෙන් තියෙන ඔය හෙට්ට තමයි. අඩයක් නෑ හොයාගන්න. අද වතුර එකක් ගා ගන්න කරන්නේ නෑ නිකම් මේ අපි ආවා ගයිස් පින්ටස් බීච් එකට. කියන්න තරම් කිසි ලස්සනක් නෑ. කියන්න තරම් ලොකු ලස්සනක් නෑ. අපි පොඩ්ඩක් ඉංගස් පාර්කිගේ පාඩි වෙලා ගියා. දැන් අපි ආ යනවා. ඊළඟ වීඩියෝ එක සෙට් කරමු. YouTube channel එක subscribe කරන්න. මගේ අලුත් account එක follow කරන්න. මම මේ වීඩියෝ එක දාන්නේ අලුත් account එකේ. ඒ වුණාට මම මේක මගේ පරණ Facebook account එකේ මේක share කරනවා. ඒක දැකලා අනිවාර්යයෙන් මගේ account එකට ගිහලා follow එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එක සෙට් කරමු. මම අජි ෆර්නැන්ඩෝ.
පාරෙන් ඉවතට යයිදෝ මම නම් අහකට විසිවෙයිදෝ දැන් හදවත පුපුරයි තරහින් සෙනෙහස කටු ඈගෙන් උණුහුම නොලැබෙයිදෝ දැන් හදවත විඳ දුක මෙතරම් ඇයි මෙලෙස කරන්නේ දැන්